කොහමද ඔයාලට? ඔබ දැන් මේ වීඩියෝ එක අහන මේ මොහොතේ ඔබට මහන්සියද? හිතට බරක්ද? ශරීරය තුළ ශක්තිය අඩු වෙලාද? අප බොහෝ වෙලාවට හිතන්නේ සුවවීම කියන්නේ රෝහලකින් ලබා ගන්න ඖෂධයකින් කරන්න පුළුවන් දෙයක් විතරයි කියලා. නමුත් අද මම ඔබට කියන්න යන්නේ ඔබේ සුවය පටන් ගන්න තියෙන තැන ඔබේම මුළුතැන්ගේ කියලා. ඔව්, ඔබ දිනපතා යන ඔබ වැඩි හිතන්නේ නැති ඔබේ මුළුතැන්ගේ ඔබව සුව කරන ස්ථානය වෙන්න පුළුවන්. අද මේ වෙලාව පුරා මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද ආහාර, වචන සහ ආදරය සහ ඔබේ සිතුවිලි එකතු කරලා ඔබම සුව කරගන්නේ කියලා. ඔබේ මුළුතැන්ගේ හුඟක් වැඩ කරන තැනක් විතරයි. නමුත් පුරාණ ආයුර්වේදය කියන්නේ අපි ආහාර සඳහා හදන තැනේ ශක්තිය එකතු වෙනවා කියලයි. ඔබ කෝපයෙන්, දුකෙන් හෝ බියෙන් ආහාර හදනවා නම් ඒ ශක්තිය ආහාරයට එකතු වෙනවා. ඒ නිසා පළමුව අපි මුළුතැන්ගේ සුද්ධ පවිත්‍ර කරගන්න ඕන. අද සිට ඔබේ මුළුතැන්ගේට යන්නේ හැම වෙලාවෙම මේ වචන ටික හිත තුළ තියාගන්න. ඔබය හිතින් කියන්න. මේ තැනේ මම සුවය, ආදරය සහ ශක්තිය නිර්මාණය කරනවා. මේ වචන හරියට මන්ත්‍රයක් වගේ. ඔබ දන්නවද? කෝපි හදනවා වගේම මුළුතැන්ගේ සුව කරන්නත් පුළුවන් කියලා. සතියකට එක දවසක් උදේ හෝ හවස තනිව මෙහෙම කරන්න. ලුණු ටිකක්, වතුර කෝප්පයක් හිතේ නිදහස. ලුණු කියන්නේ ඍණාත්මක ශක්තිය උරා ගන්න ඛනිජ ලවණයක්. ලුණු වතුර ටිකක් මුළුතැන්ගෙහි බිමට හෝ ඔබ පිඟන් කොප්ප සෝදන ස්ථානයට දාලා මේ වචන කියන්න. මෙතන තිබෙන හැම බර ශක්තියක්ම ඉවත් වෙලා සුවය, ආලෝකයේ පිරිසිදුකමෙන් පුර වෙන්න කියලා. මේක විද්‍යාත්මකව හරිද කියලා අපි තර්ක කරන්න ඕනේ නෑ. ඔබට දැනෙන වෙනසයි වැදගත්. අපි හිතන්නේ ආහාර කියන්නේ කැලරි, ප්‍රෝටීන්, විටමින් කියලා විතරයි. නමුත් ආහාර කියන්නේ දත්ත. ඔබ හදන බත් එක ඔබේ ශරීරයට කිසියම් පණිවිඩයක් එකතු කරනවා. මම සුවෙන්, මම සුව වෙනවා, මම මට ආදරය කරනවා. ඒ නිසා අද සිට ආහාර ගද්දී ඔබගේ ජංගම දුරකථනයේ පැත්තකින් තියන්න. නිශ්ශබ්දව ආහාරය දිහා බලලා මෙහෙම කියන්න. මේ ආහාරය මාව සුව කරනවා, මාව ශක්තිමත් කරනවා, මාව ආරක්ෂා කරනවා. උදේ නැගිටිද්දී ජංගම දුරකථනය අල්ලන්න කලින් ඔබ මුළුතැන්ගේට යන්න. උණු වතුර කෝප්පයක්, ලුණු කුඩා ස්වල්පයක්, ඉඟුරු හෝ සුවඳ කොළ අරගන්න. මේක හදනකොට මද හිමින් මේ විදිහට කියන්න. ආශ්වාස ප්‍රාශ්වාස 5 සැරයක් කරන්න. ඊට පස්සේ මෙහෙම කියන්න. අද දවස මට සුවයි. මට ආරක්ෂාවයි. මට ශක්තියයි. මේ තේ කෝප්පය මට ඖෂධයක් නෙමෙයි. ඒක මට ආදරය ගෙනෙන ශක්තියක්. ඔබ දැන් දැනගත්තේ ඔබ සුව කරගන්න ඔබට අලුත් දේවල් ගන්න ඕන නෑ කියලා. ඔබට තියෙන ඔබේ මුළුතැන්ගේ, ඔබේ අත් දෙක සහ ඔබේ හිත. ඊළඟ කොටසින් මම ඔබට කියලා දෙන්නම් බත්, එළවලු, ඒ වගේම කුළු බඩු වලින් මේ සුව වීම කරන හැටි. කෑම හදනකොට ඔබගේ සිත තුළ ඇති මානසික තුවාල සුව කරගන්න හැටි. ඒ වගේම ආහාරය මගින් ඔබගේ කර්මය, ඔබ රැස් කරගත් කර්මය පිරිසිදු කරගන්න විදිය. ඉතින් ඊළඟ වීඩියෝවෙන් ඔබ හමුවන බලාපොරොත්තුවෙන් මම සමගයි. ඔබ මුළුතැන්ගේ තුලින් සුව වීමේ ගමන අද සිට ආරම්භ කරන්න.